යාළුවනේ මම ඊයේ වීඩියෝ එකක් දැම්මා මේ අපේ රබුටන් ගහට මේ එකපාරටම මීමැස්සු වගේක් ඇවිල්ලා දැන් ඒගොල්ලෝ නැවතිලා ඉන්නවා මෙන්න මෙතන මේ ඉන්නේ දැක්කද එකපාරටම මේ රබුටන් ගහේ නැවතිලා ඉන්නවා සමහර මීමැස්සෝ අර සත්තු කාලා ගිය රබුටන් වලත් වහලා ඉන්නවා ඒක පැණි ගන්නතුගේ මට පේන්නේ ඉතින් අපිට නම් කරදරයක් නෑ ඉතින් පොඩි කට්ටියක් ඉන්නවා මේ වහලා ඉන්නේ වහලා ඉන්නමයි තියෙන්නේ මේ අපිට නම් තාම කරදරයක් කරේ නැහැ ඒගොල්ලෝ කරදරයක් කරයිද කියලා තමයි බය කවුරු හරි මේක ඉවත් කරන්න ඕනේද නැත්තම් මෙහෙම තිබුණට කමක් නැද්ද කියලා දැනගන්න තමයි මට ඕනේ මේ රබුටන් හොඳ එක මස් ගැලවෙනවා නිකම්ම ගෙඩිය ගැල ලෙල්ල අයින් කරාම මේ අතින් ගලවන්න පුළුවන්. හරි හොඳම රබුටන් එක තියෙන්නේ. මම වික්ක පහුගිය දවස් ටිකේ රුපියල් 10 ගානේ ටට්ටක් ගහලා විකුණුණා. ඉතින් මං අදත් කැඩුව ටිකක් එක මගේ යාළුවෝ වගේක් ඉන්න දෙන්න. ඉතින් කොහොමද රබුටන්? අය සුපිරි රබුටන් තමයි මේවට ලයික් එකක් කමෙන්ට් එකක් වැටෙන්නේ නැහැ නේ ඉතින් ගමේ දේවල් වලට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න ඉතින් ඒකට තියෙන පළතුරු ගස් ගොඩක් රබුටන් තියෙනවා කාබරංකා තියෙනවා නාරන් තියෙනවා පේර තියෙනවා අන්නාසි තියෙනවා ජම්බු තියෙනවා සිදරන් තියෙනවා අනෝද තියෙනවා එතකොට කෙසෙල් තියෙනවා ගොඩාක් දා තියෙන පැෂන් තියෙනවා මම ඒවා වීඩියෝ එකක් පෙන්නන්නම් ඔයගලන්ට මේ තාම නෑ ඒ ගෙඩි යාළුවනේ මේකට මොකද කරන්නේ කවුරු හරි මේකට මේක ඉන්න එක හොඳයිද මේගොල්ලෝ කරදරයක් නැද්ද කියලා මට පොඩි කමෙන්ට් එකක් දාන්නකෝ ඉක්මනට පොඩි බබාලා තියෙන පොඩි 3 දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ නම් ඒගොල්ලෝ නම් මේ කරදර කරන්නේ නැහැ මේගොල්ලන්ගෙන් තමයි ඉතින් කරදරයක් වුණත් වෙන්නේ ඒක නිසා පොඩ්ඩක් බලලා මට හරියටම කියන්නකෝ මේගොල්ලන් ඉවත් කරන්න ඕනේද කොහොමද කියලා ඒ බලන්න මම ළඟටම ආව වීඩියෝ එක ගන්න එක්ක සමහර අය නම් කියනවා මේ අද බැන්දලා හෙට උදේ යයි කියලා ඊයේ තමයි මේගොල්ලෝ ආවස ආවේ දැන් තාමත් ඉන්නවා ඒගොල්ලන්ට මේ එතන හොඳයි වගේ මට පේන්නේ අපිට කරදරයක් නැත්තම් කමන්නේ මේගොල්ලෝ හිටපුද ඒක ලස්සනයි පල්ලෙන් එකමුතුකම ඒගොල්ලන්ගේ අදහස මට කියන්නකෝ මේගොල්ලෝ ඉන්නේ කොහොමදයිද කොහොමද කියලා මොකද කරන්න ඕනේ කියලා මොකද මේකට කරන්නේ කවුරු හරි ඉන්නවා නම් කියන්න කමෙන්ට් එකක් දාන්න මේගොල්ලෝ ඉන්නේ හොඳයිද කියලා මේ පේනෝ නේද යම් උස්සන්නයි ඔයාලට